ඇගේ මොකක්ද අපි මේ නඩත්තු කරන්නේ? මං ගියා ඔය ත්‍රිකුණාමලේ බණකට කියනකොට මාව එක්කන් ගියා අර මිනි කපනවා බලලා දෙනවා. මිනි කියන්නේ මල කඳක් කපන. මල්ශාලාවකට ගියා. වෙනදුනේ කපලා මේ බඩ අනිත් පැත්තට පෙරලලා. නේ කහ පාට ලේ ගෑවිච්ච මේ අඟල් එක අමාරක දෙක මේ තට්ටුවක්. මට මගේ ඇඟ අත ගන්න හිරිකිලා ඉතුරු. මේ නවානුවක් ව්‍යාධීන්ගෙන් රෝගයෙන්ගෙන් පිරිච්ච මේ ඇඟ මේ ඉන්ද්‍රිය පහ සතුටු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. කරජකේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයි වෙන මොකේද? මිනිස්සු හැම එකක්ම කරන්නේ මේ ජරහන්ත ශරීරය පාත්තගෙන යන්න. මොකටද මරාගන්න? මොකටද එදිරිවාදිකම් පිරිමහන්? මොකටද වෛරක්කාරකම් පිරිමහන්? මේ ජරා ගොඩ මේ ඇඟ මේ මස් ටික නඩත්තු කරන්නට ජීවිතය හරි අවබෝධයෙන් වෙනත්නේ අපිට සිද්ධ වෙනවා දවසක මේ ව්‍යාධිය හැදුනහම අර දැකලා තියෙනවද ඇඳගාව බකට් එකක් තියාගෙන කෙල ගහනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට ඔහොම කෙල ගහන්න වෙන්න ඒ මිනිස්සු පාටද කෙල ගහන්න. දැකලා තියෙනවද ඉන්න තැන මල මුත්‍රා කරන උදවිය දැකලාද? සල්ලි තියෙන මිනිස්සුන්ට ඕක වෙන්න මේ ඕනනම් අර පැම්පර්ස් එකක් හන්ද වෙච්චරයි. වෙන මොකද්ද? කියමු බලන්න ව්‍යාධියට දුප්පත්කම පොහොසත්කම බලපාන මේ අපි මෙහෙම මැරෙන මිනිස්සු වෙනදුනේ මොකටද යන්න තපරකන් තියාගන්න?